ආදමීය මේ වාගේ දේවලුත් මේ වාගේ තැන්වල සිටිනවා. මොකද අර විනෝදයක් තියෙනවා නැත්නම් පරිපූර්ණ තිබෝටල ඒ වාගේ ආදමීය කළු පුතාට ලස්සන කෙල්ලක් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා ආධාරයක් කරනවා. පසුගිය දවසක මේ වාගේම දෙයක් ඔබ දකින්න ඇති YouTube හරහා වයිරල් වෙලා දැක්ක මාතර ප්‍රදේශයේ කතාවක් දකින්න ඇති. මගේ අනේ කියවන ආදමීය සිනේ බර කළු පුතාට ලස්සන කෙල්ලක් ලැබෙන්න කියලා මම මෙන්න මේ ආශිර්වාද ප්‍රාර්ථනාවක් කරනවා. මේ සියලු දෙයක් අටසඳවන් නලලති චන්දන තිලකය වැටේ ඉතු පිල වැටි කිස් කල බෙට ඉතු රෑන පෙරදෙතේ ආදර කළු පුතේ ඔයා එන්න සඳහන් කරනවා. තවමත් තනිකඩ දිවියක් උල්ලා අත ගෙවෙනවා. ඉතුරන් නැමදිනා ඔබට සුබ පැතුමක් ලැබෙනවා. සීයයි දුන්නේ ඒකට මම තව කවි කියනවා. පතන පැතුම් ඔබ ලබගෙන දිවියම සුවපත් වේවා. ලස්සන තර බාරු ළඟ ඔබට පුතේ හිමි වේවා. මෙන්න මගේ සුබ ආසිරි යුග දිවියම සරු වේවා. කජු ඇට කොස් ඇට ගානට මතු දරුවන් හිමි වේවා. ආධාරය අතවස්සේ පරිත්‍යාග කරනවා. ඔබ තවුන්නාස්ලා වීඩියෝ සුසන්ත නම් ආදර බර මැති දුනි ඔබේ නම ලියන්නේ. රත්මල් වල ගමන මණ්ඩල එළුසේ වේවන්නේ. ඉබෙන අපල සැම ග්‍රහ දොස් සැමදම දුරු වෙලා යන්නේ. සියලු දෙවියෝ රැකවරණයි දියුණුව මතුවට ලබන්නේ. බුදුන් දෙසුව දහම් මගේ සනසුම සැමටම සෑදූ. පැතියෙන් පායුග නම දිවි වැඩමව සිටිනා සාදු. සොඳුරු විහාරයේ ඉඳගෙන පැතුම් ගුවන් තලවීදු. සංසියරු දෙනට මගේ පැතුමන් නිතර දිසෑදු. එලින් පෙළට ගොසින් ඕනේ අතුවගේ මල් දිලා ගන්න. කලින් කලට ගැලපෙන රස විරිදු මගෙන් අසා ගන්න. කාලා බීලා බෑ පින් වෙත සංසාරෙන් ගොඩ ගන්න. සීල භාවනාවේ නිතරම සිත ගත යොදන්න. අවිත්මයක් නොලැබේ ගත්තොත් නමුනගේ කවි උපුටා. ඉරව් කතා කළ පලියට කතා කරා විද කපුටා. පලහට ගත්තොත් පුදුමෙක් වැහැරුණු ගස් වෙලකුණාටු. කුරුල්ලෙකුණත් ඉගිලෙන්නට බෑ නැති කොට පියාටු. අනාමැණික අහුලාවිත් ඉතිනේ බිම තිබ්බට. ඔකා ඉගිල ගිය පලියට ඉගිලිය හැකි වෙද ඉම්බට. උපන්නවාගෙම මැරෙනවා නැහැ කෙනෙකුට කල්පනාව. තව සමහරු ඉන්න හදයි මරුවට දීගෙන පගාව. නෝට්ටු කොල පිටි බන්දල් ගෙන දුන්නක් මාරයාට. මාට්ටු කරගෙන යනවල් උගේ දවස ආපුදාට. වතුරෙන් හැදෙන ලුණු කැට වතුරේ නිදිය වෙලා යන්. අපේ ජීවිතත් මෙහෙමයි මහ පොළොවට අයිති වන්නේ.
හොඳයි දැන් අප හිතවතුනි මේ ළඟ ආදා